කොල්ලෙක් ටැටු එකක් ගහපුවාම ගැනු ළමෙක් ටැටු එකක් ගහපුවාම මේ ඉස්සෙල් ලෝකේ නැති කතන්දර කියනවනේ. මං ඒ දෙයියගේ නම නම් කියන්නේ එක දෙයියෙක් ඉන්නවා මායම් වෙනකොට හොඳට බොනවා. දොහොත් දීලා වඳිනවා. අර බොනේ කාට වඳිනවා ටැටු ගහපු කොල්ලට බයිනවා. පුරුදු වෙන්න. ප්‍රතිරූප ගොඩ නගන්න එපා කවුරුවත් පිළිබඳ. හේතුව ඒවා කඩාගෙන වැටෙනවා. ජීවිතේ ගෙවල් දොරවල් වල ඉන්නකොට අනේකා ඉවසන්න ඔක පුරුදු වෙන්න. හෙට ඉඳන් ඔක පුරුදු වෙමු. එක වචනයක්වත් කියන්න එපා කාගේවත් හිතක් රිදෙන්න. ඊළඟට දුක සැප උගන්නනවනේ. ජීවිතේ කාලයක් තියෙනවා. අපේ බුදුහාමුදුරු අනේ පිටු සිටුතුමාගෙන් බිම්බිසාර රජුරුවන්ගෙන් විශාඛාවගෙන් කොසල් රජුරුවන්ගෙන් මණික් අල්ලපු කුටිවල වැඩ හිටියේනේ. එහෙමනේ. අවසානයේ වේරංජාවේ වැස්වසුවට පස්සේ යවහල් වළඳන්න උනේ නැත්. මේවා හරි. රකින්නේ දුක සැප ලෝකේ එති යති පෙරලීනේ. මේක සමබර වෙන්න ඕනේ. කම්පා වෙන්න නරකයි දුක් වෙනවා කියලා. බුදුරු දුක් වුණාද? නැහැ. සමහර අම්මලා තාත්තලා කියනවා මෙතන කවුරුත් නම් එහෙම කියන්නේ නැතුව ඇති. ඔය මෙරිලවත් යනවා නම් කියලා කියන්නේ නැත්. හදිසි නම් මට කියන්න. ඔච්චර මැරෙන්න ආස නම් මිරික ගන්න උන 6 විනාඩියක් විතර. අතාරිනවා. කිව්වට හරි බයයි. කවුද මැරෙන්න බය නැත්තේ? එහෙනම් මොකටද ඔය කියලා කම්පා වෙන්නේ? දරා ගන්න පුරුදු වෙන්න. ඒකට මේ ධර්මයක් තියෙන්නේ. අපි දරාගෙන ඉන්නේ මොකෙන්ද?